ආයුබෝවන් ඔන්න මේ සැරේ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ඩුබායි රාජ්‍යයට තමයි ප්‍රථමයෙන්ම එන්නේ. අපි දන්නවා මාර්තු මාසයේ අන්තිම කියන්නේ මේ රාමසාන් උත්සවය සමග UAE ඉන්න කාටත් දීර්ඝ නිවාඩුවක් හම්බ වෙනවා. ඒ නිසා මාර්තු 31 වෙනිදා දවස අනිවාර්යයෙන්ම ඔබ තියාගන්න. ඩුබායි ඉන්නවා නම් සාජ අජ්මාන් මේ කොහේ හිටියත් මාර්තු 31 වෙනිදා දවස ඔබ අනිවාර්යයෙන්ම වෙන් කරලා තියාගන්න. මොකද එටිසලාට් ඇකඩමි ස්පෝර්ට් ඇන්ඩ් ලෙසර් ක්ලබ් එකේ SK ඉවෙන්ට් ඉදිරිපත් කරන වසන්ත උදානය පැවැත්වෙනවා. ඉතින් සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද කියන්නේ අපේ ජාතික උත්සවය. ඉතින් මේ ජාතික උත්සවයේ අවුරුදු කුමරා කුමරිය තේරීම, ළමා කුමරා කුමරිය තේරීම, කනාමුට්ටිය, කොට්ටපොරය, ඒ වගේම ජාතික ක්‍රීඩා, ජන ක්‍රීඩා රාශියක් පැවැත්වෙනවා. ඒ වගේම අපේ ලංකාවේ කලාකරුවන් විශාල පිරිසක් පැමිණෙනවා. විශේෂම දේ තමයි ඌරු වරිගේ වන්නිලැත්තන් සහභාගී වෙනවා මේ උත්සවය සඳහා. ඒ නිසා ඔබ පවුලේ සියලු දෙනා සමග ඔබේ දුව දරුවන් පවුලේ සියලු දෙනා සමග පැමිණෙන්න එටිසලාට් ඇකඩමි ලෙසර් ක්ලබ් එකට එදිනෙදා එදා දවස පුරාම ඔබට අපේ ජාතික උත්සවයත් එක්ක රැඳෙන්න පුළුවන්. ඒ එක්කම රාත්‍රී කාලයේ සීදුව බ්‍රේව් සංගීත සපයන සංගීත ප්‍රසංගයක් පැවැත්වෙනවා මෙම ස්ථානයේදී. ඒ නිසා එදා දවසට ඇවිල්ලා සියලු දෙනා එක්ක විනෝද වෙලා අපේ ජාතිකත්වය ජාතික උත්සවයත් සමග සහභාගී වෙන්න. ඔබ ඩුබායි සාජා අජ්මාන් කොහේ හිටියත් අනිවාර්යෙන්ම මාර්තු 31 වෙනිදා දිනේ තියාගන්න. SK ඉවෙන්ට් තමයි මේක ඉදිරිපත් කිරීම කරන්නේ. ඒ නිසා එදිනට පැමිණෙන්න. රොයල් කාගෝ අපිත් පැමිණෙනවා එදාට. ඔබට තියෙන්න පුළුවන් කාගෝ සම්බන්ධ ගැටලු තියෙන්න පුළුවන්. ඔබට කාගෝ දාන්නේ කොහොමද? ඔබගේ එලවන්ස් එක කොහොමද තියෙන්නේ? ඔබට ලංකාවට යනකොට විදුලි උපකරණ ගෙනියන්නේ කොහොමද? ෆර්නිචර් ගෙනියන්නේ කොහොමද? ඩෝර් ටු ඩෝර් යවන්නේ කොහොමද? ලංකාවෙන් ගෙවීමක් කරන්න වෙනවද? මේ සියලු කාරණා සියලු ගැටලු වලට අපේ කණ්ඩායම අපි ඔබට උත්තර ලබා දෙන්න සූදානම් වෙනවා. රොයල් කාගෝ අපේ කුටියට පැමිණෙන්න. ඒ අවශ්‍ය සියලුම ඔබට අවශ්‍ය කරන උපදෙස් සහ ඒ අවශ්‍ය කරන පහසුකම් සපයන්න අපි අනිවාර්යයෙන්ම උත්සුක වෙනවා. බොහොම ස්තුතියි.